දී කාලගුණ අනාවැකිය අපිට ඉදිරිපත් කරලා තියෙනවා. අපි බලමු මොකද තත්ත්වය කියලා. ඉශානදිග මෝසම් කාලගුණ තත්වය දිවෙන හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතිනවා. ඒත් එක්ක අපිට උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් බැසිවාර කිහිපයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දිවෙනේ අනෙකුත් ප්‍රදේශවල පසරු එකෙන් පමණ පසු බැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතීමට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතීමට හැකියාව පවතිනවා. ඊට අමතරව බස්නාහිර මධ්‍යම සබරගමුව ඌව සහ උතුරු මැද පළාත්වලත් කුරුණෑගල සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන්න පුළුවන්. දිවෙන වටාවන මුහුදු ප්‍රදේශ සැලකීමේදී කංකසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වෙනවා. දිවෙන වටාවන මුහුදු ප්‍රදේශවල සුළං ඊශාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමායන අතර සුළඟේ වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 25ක් 35ක් පමණ අගයක් ගන්නවා. දිවෙන වටාවන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයක පවතිනවා. දැන් උතුරු මැදේ වගේම නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ආකාරයෙන් අද දවසට කාලගුණ අනාවැකිය ඉදිරිපත් කරමින් පුරෝකථනය කරන්නේ.